ඒක තමයි මොනේ එළිය වෙලා. අනිත් දවසේ පාඩම් කරනවා. මම පාඩම් කරනවා. කාගේද handwriting? මයි. ලස්සනයි. Yeah. Happy. See you tomorrow. අන්තිම එක්සෑම් එක. අන්තිම පේපර් එක හොඳටම ලිව්වා. ආයි එක්සෑම්ස් නෑ. ආයි නෙමෙයි යන්නේ මොකද හිතෙන්නේ කියලා කියන්නේ. ෆීලිං ඕවර්සම් දොමිලද නිදහස් මේ. ආයි එක්සෑම් නෑ. We will not meet again. මේ අතේ දාඩියද වතුරද? අතුරුනේ ළමයි මේ දායි. මම විතර වීඩියෝ. Welcome to my channel. Hey guys, welcome back to my YouTube channel. So this is I think my 16th or 17th video. Yeah, I'm pretty sure it is. Anyways, today's video is all about my last day of my last exam at university. Can you believe it? Honestly, I wasn't even planning to vlog this, but I ended up capturing a few moments here and there. Mokada, it was a hectic day. ඒක නිසා මම ඉච්චර බ්ලොග් එකක් කරන්න කියලා හිතාගෙන හිටියේ නෑ. හැබැයි මම එක්සෑම් හෝල් එකට එනකොට මගෙන් යාළුවෙක් ඇහුවා ඔය ඉන්නේ ඇහුවා අද ඔයා බ්ලොග් එකක් කරන්න නැති කියලා. So then I started recording. Now we are moving to our lecture hall. Before we jump into today's video, make sure to check out the little clips I added from the past few exam days. This was the first day of exams and the subject was communication for technologies, if I'm not mistaken. Honestly, I wasn't too nervous, but yeah, first day vibes, you know. This was day 2 of exams and the subject was weather forecasting technology. Honestly, this subject is easy, but not the easiest practical exam, but we made it through. Alright, so this was day 3 of exams and the subject was water technology. Honestly, not too bad, but still kind of stressful. So this is the 4th day of exams and we had active citizenship. It's a fun subject. Now, here's my friend and we are moving to the exam hall. අද තියරි පේපර් එකක් විතරක් තිබුණේ ඉඳ එක්සෑම් එක ඉක්මනට ඉවරුණා. ඒකින්ද මයි මගේ යාළුවෙක් එකතු වෙලා TikTok එකක් කරා. This was day 5 of our exams and the subject was forest resources and wood science. ඒක නම් ප්‍රැක්ටිකල් එක ටිකක් අමාරුයි. ඒක විතරක් නෙමෙයි මේ පාර හැම ප්‍රැක්ටිකල් එක්සෑම් එකක්ම අමාරුයි. දැන් අපි තියරි පේපර් එක ඉවර වෙලා ප්‍රැක්ටිකල් ටිකක් ඩිස්කස් කරගන්න ගමන් තමයි ඉන්නේ. This was the 6th day of exams and the subject was natural products development technology. Yeah, it was intense as it sounds. The theory paper was okay, but the hardest practical exam. මේක තමයි මම හිතන්නේ අපි කට්ටිය අන්තිමට ලන්ච් කරන දවස. ඊට පස්සේ exam ඉවරලා අපි කට්ටිය TikTok එකකුත් කරා. This is the final day of exams and yeah, the last paper was industrial sociology. Honestly, I was just counting down the minutes at this point. Hi. 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 උදේ hi කියන්නේ දුවන්නේ නැතුව. අන්තිම දවසේ. Hi. මම විතර වීඩියෝ අනිත් දවසේ පාඩම් කරනවා. මම පාඩම් කරනවා. කාගේද handwriting? මයි. ලස්සනයි. Yeah. එනොත් කරනවද කියන්නේ? Jag var det mycket. Kowas version ni? Now, this again. Hi. ඒක තමයි මොනේ එළිය වෙලා තියෙන්නේ. දැන් ඔයාලා අහන්න එපා මම මේ පාඩම් කරනකොට වීඩියෝ කර ඉන්න කියලා මේ සබ්ජෙක්ට් එකේම ලොකුවට පාඩම් කරන්න දෙයක් තිබෙන්නේ නැහැ මට. සහ දැන් අපි යාළුවෝ ටෙලිෂා පොඩි කුප්පියක් දාන්න තමයි හදන්නේ අපි තුන්දෙනාට. society එක economic
මතක් කරලා ඉලගන්න මම නැත්නම් මතක වෙයි. මතක් කරලා ඉලගන්න මම නැත්නම් ආයෙ අමතක කරලා ආරයි. සාරි වන්දාන වීඩියෝ කරන්න කියලා කිව්වා. ෆයිනල් එක්සෑම් එකේ යුනිරායිට් එකේ නැහැ කියන්නේ. මට හරිම සතුටුයි හර. නැහැ කියන්නේ. ලෝකෙ නිදහස්. ලෝකෙ නිදහස්. යන්න ඕනේ මම ෆොටෝ එකක් ගන්න හිටියේ. කාත් එකද? අපි කට්ටිය එකක්. අනේ ගාමිණි බෑ. මොනාරි කියන්න මේ ඉතින්. අපි නම දෙනා ෆොටෝ එකක් ගමු. මොදෙන් කන්සල්. සෙන්ජිත් මොනාරි කියන්න තියෙන්නේ ඉතින්. අන්තිම එක්සෑම් එකේ. අන්තිම පේපර් එක හොඳ කරලා ලිව්වා. ආයි එක්සෑම්ස් දැන්. ආයි නෙමෙයි යන්නේ මොකද හිතෙන්නේ කියලා කියන්නේ. ඉතින් අවසන් දොමිලද නිදහස් ආයි එක්සෑම් නැහැ. We will not meet again. මේ අතේ දාඩියද වතුරද? වතුර. නේද? ඈ චුවර. ආයි මොනාරි කියන්න තියෙන්නේ. ෆයිනල් එක්සෑම්. happy 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 හැපි හැපි හැපි. කියන්නේ ශානි බණ්ඩාර ඔයන්නේ දැන් vlog එකක් කරන්න ඕන. දැන් ඔයා කටවාගෙන ඉඳලා හරියනවද? මොනාරි කියන්නේ ඉතින්. ඈ මොකද අනේ වන මලේ බලන්නේ ලෝකේ. This is how we spent the very last day of our final exam at university. We went through so many tough exams over the years, and honestly, I never imagined it would all come to an end like this. So thank you so much for watching, and see you soon in the new video. Bye bye. Thank you so much.